අයිබෝන් සුබ දවසක් කියලා සියලු දෙනාම නැවතත් පිළිගන්නවා. ඉතින් 2026 ෆොටෝ සෙල් කරන කන්ට්‍රිබියුටර් කෙනෙක් වගේ වැඩ කරන්න කැමති කෙනෙක් නම් ඔන්න ගෙනවා තවත් හොඳ වීඩියෝ එකක්. ඉතින් අද දවසේ කතා කරන්න යන්නේ Adobe Stock Contributor account එක නිවැරදිව හරියටම 2026 අලුත් අප්ඩේට් එකත් එක්ක ක්‍රියේට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඕගොල්ලෝ කැමති නම් මේ වගේම ෆොටෝ සෙල් කරලා කන්ට්‍රිබියුටර් කෙනෙක් වගේ වැඩ කරලා මුදල් උපයන්න. ඉතින් මෙන්න හරිම වීඩියෝ එක ගේනවා. ඉතින් මේ වීඩියෝ එක බලන්න ඕගොල්ලන්ට මම හරියටම මෙතඩ් එක කියලා දෙනවා කොහොමද හරිම account එක ක්‍රියේට් කරගන්නේ, tax form එක හරියටම fill කරගන්නේ කොහොමද සහ ඒ වගේම Payoneer account එක, PayPal account එක, Skrill account එක link කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එක කරා ඕගොල්ලන්ට හරියටම දැනගන්න පුළුවන්. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝට ගිහිල්ලා බලමු කොහොමද මේ Adobe Stock Contributor account එක හරියටම create කරගන්නේ කියලා. හරි ඔයගොල්ලෝ මුලින්ම browser එකක් open කරගෙන ඒකේ search කරගන්න Adobe Stock Contributor කියලා. ඉතින් මම මේකට දාලා link එක පහලින් දක්වලා තියෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහටම Google එකේ search කරගන්න. ඉතින් මේකෙදී ඔයගොල්ලෝ හොඳින්ම මතක තියාගන්න ඕනේ එක්කෙනෙක්ට එක account එකයි මේ වෙද්දි create කරගන්න දෙන්නේ. අනිවාර්යයෙන්ම දැන් phone number එක verify කරගන්නත් වෙනවා, email verify කරගන්න වෙනවා. ඒ නිසා එක නමින් තියෙනවා නම් එකම ෆෝන් නම්බර්ස් දීලා තියෙන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම වෙන ෆෝන් නම්බර් එකක් වෙන නමක් ගෙදර කෙනෙක්ගේ න යාළුවෙක් කාහරි කමන්නේ වෙන ඇඩ්‍රස් එකකට වෙන නමකට account එක create කරගන්න කියලා මුලින්ම මතක් කරනවා. හරි ඊට පස්සේ මෙතනින් log වෙන්න ඕනේ. මෙතන තියෙන Adobe Stock Contributor කියන තැනින් ඔයගොල්ලෝ click කරලා ඊට පස්සේ ස්ටෙප් එකට යන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපේ account එකකට නැති නිසා මෙතන join now කියන බටන් එක press කරන්න. හරි ඊළඟ ස්ටෙප් එකේදී ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. එතන තියෙනවා create an account with Google එහෙම නැත්නම් Facebook. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් email address එකක් දීලා හොඳ password එකක් දීලා continue බටන් එක press කරන්න. ඉතින් මම මෙතන email address එකයි password එකකුයි දීලා continue බටන් එක press කරනවා. ඔයගොල්ලන්ට ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකේදී හමු වෙන්න පුළුවන්. ඊළඟ ස්ටෙප් එකේදී ඔයගොල්ලන්ගේ first name එක last name එක අහනවා. ඊට පස්සේ date of birth එක, ඊට පස්සේ year එක, ඊට පස්සේ country එක ශ්‍රී ලංකා කියලා automatically වැටිලා තියෙනවා. ඊට පස්සේ පහලින් තියෙනවා please contact with via email කියලා තියෙනවා මෙතනින්. මෙන්න මේ tick mark එක දීලා create an account කියන බටන් එක press කරගන්න ඕනේ. හරි ඊළඟ ස්ටෙප් එකේදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝගේ නම වැටලා තියෙනවා, welcome කියලා වැටලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට email පණිඩක් ලැබිලා තියෙනවා. මේ වෙද්දී email එක verify කරගන්න තියෙනවා, confirm කරගන්න තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට පහලින් තියෙනවා add mobile phone number. ඉතින් මේකෙදී ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මීට කලින් ලබා දුන්න ෆෝන් නම්බර් එකක් වෙන කාගවත් ෆෝන් නම්බර් එකක් ලබා දෙන්න එපා. ඔයගොල්ලෝ මේකට පාවිච්චි නොකරපු ෆෝන් නම්බර් එක ලබා දෙන්න. මොකද වෙරිෆිකේෂන් එක ආවේ නැත්නම් ඔයගොල්ලෝට ඉදිරියට වැඩේ කරගෙන යන්න වෙන්නේ නැහැ. ඒ නිසා මුලින්ම අපි ඊමේල් එක වෙරිෆයි කරගෙන ඉමු. අපි යමු මේල් එකට. ඔන්න ඇවිල්ලා තියෙනවා මේල් පණිවිඩය. මෙතනින් තියෙනවා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් link එක. මෙන්න මේ link එක හරහා ගිහිල්ලා අපේ account එක, ඒ කියන්නේ email address එක verify කරගන්න තියෙනවා. අපි ඒක උඩ click කරාට පස්සේ ඔයගොල්ලන්ට අලුතෙන් tab එකක් open වෙනවා. මේ tab එක හරහා open වුණාට පස්සේ මේකේ වැටෙනවා ඔයගොල්ලන්ට your email has been verified කියලා. ඉතින් මෙතන continue button එක press කරගන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ page එකක් load වෙයි. මෙන්න මේ page එකේ ඉහළින්ම තියෙනවා bar කීපයක්. මේ තියෙනවා Adobe Home, Express, Photoshop, Lightroom. ඒ වගේ මෙන්න මෙතන තියෙනවා stock කියලා ST අකුරු දෙක තියෙන්නේ. මෙන්න මේ stock කියන එක press කරන්න ඕනේ. ඊට පස්සේ අපි කෙලින්ම යන්නේ Adobe Stock buying account එක පැත්තට. එතනදි තමයි අපි ආපහු අපේ sell කරන්න දාන photos add කරගන්න යන්නේ. ඉතින් මෙතනින් දකුණු පැත්තේ ඉහළින් බලා ගන්න පුළුවන් logo එකක් වගේ තියෙනවා ඔයගොල්ලෝගේ profile icon එක. ඊට පස්සේ pricing තියෙනවා, sell කියලා button එකක් option එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ sell කියන option එකෙන් තමයි අපි ඊළඟ step එකට යන්න තියෙන්නේ. හරි. ඔන්න නැවතත් අපේ mobile number එක verify කරන්න කියලා වැටෙනවා. ඉතින් ඒ නිසා අපි දැන් මෙතනදී add mobile number කියන එක press කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට එනවා enter your mobile phone number කියලා. ඉතින් මෙතනදී country code එක වාත් select කරගන්න ඕනේ. මේක country code එක 94+94 කියන එක තියෙන්නේ. සමහරවිට ඔයගොල්ලෝ ශ්‍රී ලංකා කියන එක පල්ලහැම තියෙන පල්ලහැ ඉඳලා උඩටම දෙවෙනි එක තියෙන ලංකාව එක. ඉතින් එතන සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ෆෝන් නම්බර් එක මෙතෙන්ට ඇඩ් කරගන්න. වෙන කොහෙටවත් දුන්න account එකකට අදාළ දුන්න ෆෝන් නම්බර් එක මේකට ඇඩ් කරගන්න එපා. මෙතන ඔයගොල්ලන්ට කෝඩ් එකක් එනවා. පොඩ්ඩක් බලන්න. කෝඩ් එක ආව නැත්නම් නැවත try කරන්න. ඔන්න මගේ කෝඩ් එක ඇවිල්ලා තියෙන්නේ
හරි කෝඩ් එක ආවට පස්සේ මෙතනින් කන්ෆර්ම් බටන් එක ප්‍රෙස් කරන්න ඕනේ. ඉතින් සමහර ෆෝන් නම්බර්ස් වලට මේ කෝඩ් එක නෑ සමහරට try කරන්න සිග්නල් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නැත්නම් ඒ නම්බර් එක නැත්නම් වෙන නම්බර් එකක් දීලා try කරන්න. ඊට පස්සේ මෙතන එනවා enabled mobile notification තියෙනවා මේක turn on කරගන්න මොකද ඔයගොල්ලන්ට කරදරයක් වෙයි හැම වෙලාවෙම මෙන්න මේකේ එන messages ඔක්කොම එනවා ඔයාට. ඊට පස්සේ ඔන්න account එකේ profile එක බලා ගන්න පුළුවන් public profile එක. මෙතනින් profile picture එකක් තෝරා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මෙතන ඔයගොල්ලෝගේ PC එකේ තියෙන එකක් වෙන්න පුළුවන් phone එකේ තියෙන එකක් වෙන්න පුළුවන්. මෙතනදී add කරගන්න පුළුවන්. ෆොටෝ එක load වෙන එක මෙතන තියෙන profile name එක. profile name එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඇත්ත නම මෙතනට add කරගන්න ඕනේ. first name එක last name එක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඇත්තම නම add කරන්න. මොකද සමහරට ඔයගොල්ලෝගේ පෙවුන account එක link කරද්දී ඒ වගේම tax form එක fill කරද්දී මේ ඇත්ත විස්තර සම්පූර්ණයෙන්ම අහනවා. ඒ නිසා ඔයගොල්ලෝ මුලින් දීලා තිබ්බයි නම අන්න ඒ නම මෙතෙන්ට add කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට දෙනවා Adobe screen name එක. Adobe screen name එකට ඔයගොල්ලන්ට කැමති නමක් මෙතෙන්ට add කරගන්න. ඔය මේකෙදි කවුරුත් මීට කලින් add නොකරපු නමක් add කරගන්න. සමහර විට ඔයගොල්ලන්ට unique නමක් add කරගන්න. මොකද කට්ටියගේ ආකර්ෂණය වැඩි වෙන විදිහට. හරි මම මෙන්න මේ විදිහට add කරලා save කරගත්තා. ඊට පස්සේ දෙනවා company එක. company එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ add කරගන්න. නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඊට ඔන්න account information and access කියලා පහලින් තියෙන බලා ගන්න පුළුවන්. මේකෙදී ඔයගොල්ලෝගේ නම මුලින් add කරපු නම තියෙනවා. ඒ වගේම email address එක verified කියලා වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම මේක බලන්න. ඊට පස්සේ mobile number එක වෙලා තියෙනවා. ඊට පස්සේ ඕන්න මෙතන remove කරගන්න. ඊට පස්සේ මෙතන secondary email address එකක් ඔයගොල්ලන්ට add කරගන්න ඕන. add කරන්න කිසි ගැටලුවක් නැහැ. පහලින් ඕනනම් ඔයගොල්ලන්ට first language එක විදිහට English දීලා තව ඕන change කරගන්න පුළුවන්. ඒ වගේම second language එක විදිහට ඕන තව මොන හරි language එකක් add කරගන්න පුළුවන්. හරි. මෙන්න මේ ටික complete කරලා ඉවරනට පස්සේ ඔයගොල්ලෝගේ කලින් tab එකට යන්න බලන්න. කලින් tab එකට ගිහිලා tab close කරන්න එහෙම එපා. කලින් tab එකට ගිහලාට පස්සේ බලන්න පුළුවන් welcome to කියලා වගේ නම වෙලා තියෙනවා. complete profile කියලා තියෙනවා ඔන්න බටන් එකක් කරලා තියෙනවා. අන්න එතන click කරගෙන ඉස්සරහට යන්න ඕනේ. හරි. ඊට පස්සේ ඊළඟ step එකේදී ඔයා එන්නේ කෙලින්ම account එකේ විස්තර තියෙන තැනට. මෙතන උඩින් තියෙන dashboard එක upload file ඒ වගේම insight ඒ වගේම contribute account තියෙනවා. learn and support තියෙනවා. දකුණු පැත්තෙන් upload කියලා තියෙන බලා ගන්න පුළුවන්. මේකේ පහලින් ඔයගොල්ලෝගේ address add කරන්න ඕනේ. address එක line 1 line 2 city එක country එක සීලක කියලා තියෙනවා. zip code එක වගේම payout information මේකද add කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ tax information තියෙනවා ඔයගොල්ලන්ට ඒක fill කරන්න මම කියලා දෙන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන කාරණා තමයි මෙන්න මේ දේවල් add කරලා පස්සේ මෙතනින් save changes කියලා තියෙන අන්න එතන click කරගන්න ඕනේ. නැත්නම් save වෙන්නේ නැහැ ඔයගොල්ලෝගේ තොරතුරු. හරි. ඒ විදිහට ඔයගොල්ලෝ save කරගත්තට පස්සේ පහලින් තියෙනවා payout information එක මෙතන තියෙනවා ඔයගොල්ලන්ට පුළුවන් PayPal එකට වෙන්න පුළුවන්, Payoneer එකට වෙන්න පුළුවන්, Skrill account එකට මේකේ withdrawal කරගන්න පුළුවන්. ඒකේ withdrawal එක ගන්න විදිහ සහ මේ Payoneer account එක මේකට link කරගන්න විදිහ මම ඊළඟ වීඩියෝ එකදී අනිවාර්යයෙන්ම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම tax information එකත් දැන් ඔන්න add කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ට මෙන්න මේ tax information එක fill කරන්නේ නැතුවත් ඔයගොල්ලන්ට පුළුවන් මේකෙදි sell කරන්න. නමුත් මේක tax form එක fill කරාට පස්සේ ඔයගොල්ලන්ගෙන් 130ක බද්ද අය කරන එක නැති වෙනවා. ඉතින් ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. නැත්නම් ඔයගොල්ලන්ගේ income එකෙන් තමයි මේක ඔයගොල්ලන්ගෙන් අය කරගන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන් තියෙනවා මෙතෙන් dashboard එකට එන්න ඕනේ. හරි. ඕන අපේ dashboard එකේ තියෙනවා මේකේ තියෙනවා අපිට කිසිම ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා නැති නිසා මේකේ මොකුත්ම පෙන්වන්නේ නැහැ. හරි. මෙන්න account එක අපි හරියටම create කරගත්තා. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී දැන් වීඩියෝ එක දික් වෙන නිසා මම ඊළඟ වීඩියෝ එකේදී අනිවාර්යයෙන්ම කියලා දෙනවා කොහොමද මෙන්න මේකේ tax form එක හරියටම fill කරගන්න කියලා. ඔයගොල්ලන්ට පුළුවන් හරියට මේ කීප විදිහට account එක create කරගෙන යන්න. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න stock photo sell කරන්න කැමති අයට ඔන්න ගෙනවා Adobe Stock, Shutterstock, Wirestock ඒ වගේම සහ ගොඩක් තියෙනවා stock photographer කරන websites. ඉතින් අන්න ඒ website පිළිබඳව මම ඔයගොල්ලන්ට දිගින් දිගටම ගේන්න videos බලාපොරොත්තු වෙනවා. photo sell කරන්න කැමති අය ඉන්නවනම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් මම මේකදී කියලා දෙනවා මේ videos, photos සහ මේ vectors සියල්ලම විකුණන්නේ කොහොමද හදලා ඒවා මේකට approve කරගන්න මට්ටමට ළඟා වෙන්න කොහොමද හැමදේම ඉදිරියට කියන බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු. ගිහලා එන්න. ජය වේවා.